අයිබෝවන් එහෙනම් අපි බලමු 34 වෙනි පාඩමේ මුල්මහා කොටස. මාතෘකාව චික්චාංනේ සොංහිරෝ කම්පැනිය තුර ලිංගික අඩත්තේත්තා. කම්පැනිය තුර ලිංගික අඩත්තේත්තා. බලමු. චික්චාංනේ සොංහිරොංගන් සොංගේ කන්දෙන් මල්වා හෙන්දොංගරෝ සන්දෙබංගේගේ පුල්කෙ කම්මිනා කුල්යොක්කම් තුඟල් චූගනා කොයොංසන් පොලීකල් චූනන් තුගේ පීහෙරල් ඉප්හිනන් හෙංවිරල් මල්හම්නිදා. සොංහිරොංගේනන් උම්රයන් han nungda vimoye tehan piyuna pyongatunge onochok hengwibunman anira umran han sanjitnina kirim naksotungal kesihagona boyachunan tunge sigakchok hengwi heshikina yahe chariyesa surultaratorok kangyohanan hengwi tunge modu poham temnida. චික්චාංනේ සොංගිරොන් කම්පැනිය තුළ ලිංගික හිංසනන ලිංගික පිළිබඳ 100 මල්කවා වචන හා හෙන්දොංගරෝ ක්‍රියාවන් වලින් සන්දෙබංගේගේ අනිත් පුද්ගලයා හට කුල්කේ කම්මින අපහසුතාවයක් හෝ කුල්යුක්කම නින්දාව චූගන දෙනවා හෝ කොයොංසන් පුලීකල් චූන රැකියාව සම්බන්ධව කැපිලි දාන එක. ඒ කියන්නේ මොනවා හරි අපි රැකියාවේ මෙයා වැඩ කරන්නේ නැහැ මොනවා හරි අන්නේ වගේ දේවල්. රැකියාව සම්බන්ධයි. ඉහළ නිලධාරි පහළ නිලධාරින්ට මේ වගේ දේවල් කරන්න පුළුවන්. චූනන්තගේ වැනි පීහෙර අපහසුතා ඉබ්බින හෙන්විදල් ඇතුළත් වන ක්‍රියාවන් ගැන පවසනවා මල්හම්නිදා. ඇතුළත් වන ඉබ්බින ඇතුළත් වන හෙන්වි ක්‍රියාවන් පිළිබඳ මල්හම්නිදා පවසනවා. සොංගිරොංගේනන් ඒ කියන්නේ ලිංගික අඩත්තේට්ටම් වල මේ උම්රාන්හන් නොන්දා අසභ්‍ය විහිළු විමෝයේ දෙහන් හැඩරුව පිළිබඳ පියු සංසන්දනය හෝ පියොංගත ඇගීම පිළිබඳ මොනවා හරි දෙයක් කියන්නේ අම්පෝ මෙයා වගේ අන්නේ වගේ දෙන්නේ ඔනෝචෝ වචන වලින් හින්විබුන් මන්නනිරා ක්‍රියාවන් පමණක් නොව වචන වලින් කරන ක්‍රියාවන් පමණක් නොව උම්රන් හන් සජින්නිනා කිරින් අසභ්‍ය ෆොටෝ හෝ චිත්‍ර නක්සෝ ඒ කියන්නේ මේ ලියපු දේවල් එක ලිව්ව අතින් ලිව්ව දේවල් තුඟල් වැනි දේවල් කීශහගුණ ප්‍රදර්ශනය කරනවා හෝ බෝයචුනන් බලන්න දෙන තුන්ගේ වැනි සිගක්චොක් වැනි පෙන්නුම් කරන ඒ වගේ දේවල් වැනි පෙන්නුම් කරන හෙන්වි ක්‍රියාවන් හේශික්කින කම්පැනි පාටියේදී හෝ යායි හොේ මොකක් හරි විනෝද චාරිකාව චාරියස ස්ථානයක සුරල් තරදොරක් මත්පැන් දාන්න කියලා කංයහන බල කරන ක්‍රියාවන් හෙන්වි තුඟි වැනි දේවල් මෝදු ඔක්කොම පොහම් තෙම්නිදා ඇතුළත් වෙනවා. එහෙනම් මෙන්න මේ සොංගිරොන් ගැනයි ඔය කිව්වේ. චික්චාංනේ සොංගිරොන්ගේ පල්සෙන් හමියම් චල්චයතරා චිංගොහන් හෝ පිහෙචානන් බෝහාගෝ කාහෙචානන් චොක්චොලි චෝචි හේයා හම්නිදා කාහෙජානන් හියොන්සා චෝබෙල්ලිනා සෝන්බේසන් පා කතන් popchok choberal patketil bunman anira todokchok pinangina myongye songsan pa katan sahechok choberal pada suisumida tohan chikchangesa pyongona pambo chikpi heche hegotung wa katan choberal patketemnida balam chikchangne songru
කැම්පැනිය තුළ ලිංගික අඩත්වය. පල්සෙන් හාමිය ඇති වුණාම ඇති චොල්චයේ තරා ඒ කියන්නේ ඒ පියවර අනුව සිංගුහන් පැමිණිලි කරයන් පස්සේ පීහෙචා කියන කියන්නේ වින්දිත යන පෝහාගෝ ආරක්ෂා වෙනවා හා කාහෙචා ඒ කියන්නේ කරපු තැනත්තා ඒකට සැක කටයුතු වෙනවා චොල්චොකී චෝජේ හම්දා ඒ අනුව පියවර ගන්නවා ඒ මොකක් හරි කරන වරද අනුව යම් පියවර ගන්නවා කාහෙචනන් ඒ කියන්නේ කරපු පුද්ගලයා ඒ කියන්නේ ඒක සැකකරෝ හියොන්ෂා චෝබලිනා අපරාධ දඩුවමක් හෝ සෝනේ බේසන් එහෙම නැත්නම් වන්දියා කතන් වැනි පොක්චික් චෝබෙරල් පත්කෙතෙල් බුන්මන් අනිරා වැනි අනීත්‍යානුකූල දඩුවමක් ලැබෙනවට පමණක් නොව අනිරා තුක් දුක් චොක් පිනින්නිනා right කියන්නේ සදාචාරාත්මක හෙලා දැකීම හෝ මියොන්ගේ සොන්සොන්ක එයාගේ නම මෙයාගේ නම ප්‍රසිද්ධ කරනවා මෙන්න මේ වගේ දෙයක් කරයි කියලා සමාජයට අන්න ඒ වගේ දෙයක් කතන් වැනි චාහේ චොක්චෝබේ සමාජීය දඬුවමක් පදසුදිස්මිද ලැබෙන්න පුළුවන් ඒ කියන්නේ එයාගේ නම ප්‍රසිද්ධ කරනවා සමාජයට right මෙන්න මෙයා මෙහෙම දෙයක් කරා කියලා අපිට උදාහරණයක් ටීවී වලින් හරි මොකක් හරි මාර්ගෙන් තෝහන් තවද චිච්චන් එස වැඩපලේ නන් කියොංගොනා කම්බොන් අවවාදයක් හෝ කම්බොන් කියලා කියන්නේ පඩි අඩු කිරීම චික්විහෙජේ තනතුරෙන් පහත් කිරීම හේකුදුම් එලවා දැමීම නිර්පා දැමීම වැනි ක්වා වැනි තින් ක්වාක් වැනි කත හා වැනි චෝබියර දඩුවම් පත්කෙතෙම් නිද ලැබෙනවා 직장내 성미롱은 예방하기 위해서 서로 존중하고 예의를 지켜 손꼽힌 언어나 행동을 삼가야 합니다. 상대방의 동의 없이 손꼽힌 언어나 행동으로 상대방을 모욕하거나 불평하게 만드는 행위는 해서는 안 됩니다. 성희롱은 상대방의 인격과 존엄성을 침해하는 행위로 이를 예방하는 것은 안전한 근무 환경을 조성하는 데 도움이 됩니다. 직장 내 성희롱은 예방하기 위해 කැම්පැනිය තුළ ලිංගික අඩත්වය වැළැක්වීම වෙනුවෙන් VS සොරු එකිනෙකා චොන්ජුන්හාගෝ ගරු කරගෙන එකිනෙකා ගරු කරගෙන ඊරල් චික්කිමිය සීලාචාරකමක් ඉටු කරමින් සොන්චොකින් නොනොන අසභ්‍ය වචන හෝ හින්දු ක්‍රියාවන් අනේ සිංගොයා 합니다. පරිසං විය යුතුයි සිංගයා 합니다. පරිසං විය යුතුයි 상대방의 동의 없이 අනිත් පුද්ගලයාගේ අවසරයක් නැතුව 동의 없이 손잡기 නොනොන අසභ්‍ය වචන හෝ 행동으로 ක්‍රියාවකින් 상대방을 අනිත් පුද්ගලයා 모욕하거나 අපහාස කරනවා හෝ මොයොක්හාදා කියලා කියන අපහාස කරනවා හෝ මුල්පෙයුම්හාගේ මන්දන අපහසුතාවයක් විදියට හදන එක හිංවිර ක්‍රියාවන් අපහසුතාවයකට විදියට හැදෙන ක්‍රියාවන් හිසන නම් දෙන්නිදා කරන්න නම් හොඳ නැහැ 송이롱은 상대방의 링기가 됐다 남자에게 아니 පුද්ගලයාගේ 인격과 පෞරුෂත්වය හා චොංගොප්සොංගන් ගරුත්වය චිම්මහන ඒකට අපි අවහිර කරන එහෙම නැත්නම් අපි ඒක උල්ලංඝනය කරන හිංවිරෝ ක්‍රියාවක් වශයෙන් ඊරල් මෙය යෙබංහානංගස මෙය වළක්වා ගන්න එක
අංජන්හන් කුම්මු හංකියොන්ගන්. ආරක්ෂිත රාජකාරී පරිසරයක් චෝසන්හානන්දේ සෑදීමේදී තෝමිතෙම්නිත උදව්වක් වෙනවා. උදව්වක් වෙනවා. දැන් එහෙනම් බලමු මේකට අදාළ ප්‍රශ්නේ. බලමු. 직장내 송희롱은 직장에서 발생하는 손쪽 괴롭힘이나 손적인 강요를 말합니다. 직장 내 성희롱, 컴퍼니에 තුළ ලිංගික හිංසන. 직장에서, 컴퍼니ය තුළ. ඒ කියන්නේ වැඩ කරන තැන. 발생하는 ඇතිවෙන 손적인 괴롭힘, අසභ්‍ය වද හිංසා හෝ 손적인 강요, අසභ්‍ය බලකිරීම 말합니다. පවසනවා. අන්න ඒවා ගැනයි පවසන. ඊ는 손적인 언어나 행동, 원치 않는 신체 접촉 등을 포함합니다. ඊන මේට 손적인 언어나 අසභ්‍ය වචන හෝ හෙන්දොන් ක්‍රියාවන් වොන්චි යන්නන් අවශ්‍ය නැති කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැති අවශ්‍ය නැති සිංචේ චොප්චොප් ශරීරයෙන් ඇල්ලීම් තුඟල් වැනි දේවල් පොහම් තෙම්නිද ඇතුළත් වෙනවා. 송희롱은 피해자에게 심각한 정신적 고통을 줄 수 있으며 직장 분위기를 나쁘게 만듭니다. 송희롱은 මෙන්න මේ ලිංගික හිංසන 피해자에게 බින්දිතයාට 심각한 බරපතල 정신적 고통 මානසික අසනීපයක් 줄 수 있으며 දෙන්න පුළුවන් අතර කියන්නේ මානසික අසහනයක් යට මානසික ගැටලුවක් වෙන්න පුළුවන්. ලෙඩ රෝගයක් ඇති වෙන්න පුළුවන්. 직장 분위기를 කම්පැනියේ පෙනුම නපුකේ මන්දෙන්නද නරක විදියට හදන නරක විදියට හදන බොහොම හොඳ නැති විදියට හදන කම්පැනියේ පෙනුම ඊරල් 예방하기 위해서 회사는 송희롱 예방 교육을 실시하고 있습니다. ඊරල් 예방하기 위해 මෙය වළක්වා ගැනීම වෙනුවෙන් 예방하기 위해 회사는 කම්පැනිය 송희롱 예방 교육 ලිංගික හිංසන වැළැක්වීමේ අධ්‍යාපනයක් 실시하고 있습니다. පවත්වා ගනිමින් තියෙන. පවත්වමින් පවතින. පේනම් උත්තර හතර බලමු. 송희롱은 සිංචේ චොප්චුක්මාන් පොහම් තෙමින්ද. 송희롱 වලට අර ශරීරයෙන් ඇල්ලීම පමණක් ඇතුළත් වෙනවා. ඇතුළත් වෙනවා. වැරදි. right? 손적인 괴롭히나 ඒ ඔක්කොම ඇතුළත් වෙනවා. නේ ඊනන් 손적인 언어나 හෙන්දොන් 원චානන් සිංචේතෝ ඒ ඔක්කොම ඇතුළත් වෙනවා. එහෙනම් මේක විතරක් ඇතුළත් වෙනවා කියන එක වැරදි. දෙක. 송희롱은 피해자에게 큰 정신적 고통을 주었어요. 송희롱은 ලිංගික හිංසන නම් 피해자에게 වින්දිතයාට 큰 විශාල 정신적 මානසික ගැටලුවක් දෙන්න පුළුවන්. චුල්සුයිත දෙන්න පුළුවන්. එහෙනම් ඒක නම් හරි. දෙවෙනි එක හරි නේ. මේ මෙතන තියෙන්නේ නේ 심කකන් තොතන චුල්සු. එහෙනම් දෙවෙනි එක හරි. තුන. 송희롱은 문제가 발생하면 송희롱 예방 교육을 합니다. ලිංගික හිංසන ගැටලුව. 발생하면 ඇති වුණාම 송희롱 예방 교육. ලිංගික හිංසන වැළැක්වීමේ අධ්‍යාපනයක් කරනවා. right. ඇති වුණාම නෙමෙයි කරන්න ඕනේ ඇති වෙන්න කලිනුයි මේක කරන්න ඕනේ. එතකොට තමයි ඒක වැළැක්වෙන්නේ නේ. මේ තියෙන්නේ. right. එහෙනම් ඒක අතරදී ඇති වුණාන් පස්සේ කරලා වැඩක් නැහැනේ. හතර. 직장 분위기가 직장 분위기가 나쁘면 송희롱이 발생할 수 있습니다. 컴퍼니의 පෙනුම නරක නම් ලිංගික හිංසන ඇති වෙන්න පුළුවන්. ඒකත් වැරදි. ඇයි? ලිංගික හිංසන ඇති වෙන එක තමයි කම්පැනිය නරක වෙන්න හේතුව. right? මේ තියෙන්නේ පුනිගික නපුකේ මන්ද. එහෙනම් මොකද ගැලපෙන්නේ? දෙවෙනි එකයි ගැලපෙන්නේ. එහෙනම් right. අපි
34 වෙනි පාඩම ඉවර කළා නේ. right. දැන් අපිට තියෙන්නේ 35 වෙනි පාඩම. 35 වෙනි පාඩමේ ඉඳලා නම් right. අපිට තියෙන්නේ මේ කම්පැනි වල රාජකාරී සම්බන්ධ ඒවා right. එහෙනම් හැමෝටම ආයිබෝවන්.